අයිබෝන් යාළුවනේ ඉතින් වීඩියෝ එක පටන් ගද්දිම මම පෙන්නන මෙන්න මේ පර්ස් එක දැකලා ඔයාලට පුදුම හිතුණා නම් දාන්න බාන වීඩියෝ එකකට ලයික් එකක්. මෙන්න මේ ගැජට් එකට කියන්නේ යාළුවනේ MagSafe කියලා. මේක පාවිච්චි කරන්නේ හදිස්සිය හරි ඔයාගේ කාර් එක වතුරට වැටුනොත් කාර් එකේ ජනේලයක් කඩාගෙන එළියට එන්න. මේක අලවලා තියන්න කාර් එකේ පිටිපස්සේ වීදුරුව තමයි ඉතින් ගැලපෙන්නේ. පේනවනේ මේකෙන් කොයිතරම් පහසුවෙන් මේ වීදුරුව විදිනවද කියලා. හැබැයි ඉතින් පීනන්න දන්නේ නැත්නම් මේකෙන් වැඩකුත් නැහැ. මෙන්න මේක පාවිච්චි කරන්නේ ගහක වටේටම එක සැරේ ස්ප්‍රේ කරන්නනේ. පේනවනේ ගහ වටේ යන්න දෙයක් නැහැ. කවුද කැමති යාළුවනේ මෙන්න මේ වගේ රස්සාවක් කරන්න? ඇත්තම කිව්වොත් මේ මිනිස්සුත් කැමති නැතුව ඇති. දැක්ක නේද? එයාගේ hinaව ඇතුලේ කියන්න ඕනි ඔක්කොම දේවල් තියෙනව නේද? මෙන්න බලන්න බෝක්කුවක හිර වෙච්ච රොම්මඩ ටික අයින් කරන්න මෙයාලා පාවිච්චි කරන ට්‍රික් එක. මේක බලපු එකේ වටිනාකම සමහර විට හෙට අනිද්දාට දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු ගානකට පස්සේ දැනෙන්නත් පුළුවන් ආ. එළවලු පළතුරු තියෙන්නේ කන්න විතරක් ඈ. මේ බලන්නකෝ වම්බොටු වලින්, කරවිල වලින්, කෙසෙල් වලින් හදලා තියෙන ලස්සන සෙරෙප්පු සපත්තු ටික කොහමද කියලා. හැබැයි ඉතින් මට නම් හිත ගියේ දූරියන් සපත්තු දෙකට. ගයිස් මෙන්න මේ වගේ ලේසර් වලින් print වෙන හැටි බලාගෙන ඉන්න මිස්ටර් පුදුමයා වගේ ඔයත් ආසයිද? මේ ඔයාගේ ඇඳෙත් බෙඩ් ෂීට් එක මේ විදිහට නේ තියෙන්නේ. එහෙනම් මේ වීඩියෝ ක්ලිප් එක බලලා අද ඉනම් මේ විදිහට නමන්න පුරුදු වෙන්නකෝ. හැබැයි පුදුමයා නම් මේ වැඩේට කැමති නැහැ. මොකද මෙහෙම කරොත් ඇඳේ යට තියෙන කුණු කසල් ටික ඔක්කොම පේනවනේ. යාළුවනේ බලන්න මෙන්න මේ වගේ සතෙක් ඔයා මීට කලින් දැකලා තියෙනවද කියලා. වන්දෙකුත් නෙමෙයි, තනකොළ පෙත්තෙකුත් නෙමෙයි, කොළයා කියන සතාද මේ? කමෙන්ට් කරන්නකෝ දන්න කට්ටිය මෙයාගේ නම. අනුරාධපුරයේ ගෑන් බුද්ධික thank you මිස්ටර් පුදුමයාව මතක් වුණාට. මෙන්න බලන්නකෝ මෙතන වෙන වැඩේ. අම්මෝ යන්තම් අහුණානේ. මේක බිමට එහෙම පත බෑවුණා නම් ආයි ආප්පැන්දක් ගේන්න වෙනවා ගලවන්න. දැන් මම ඔයාලට පෙන්නන්නේ ගයිස් දකුණු කොරියාවේ නිෂ්පාදනය කරන මිනිස්සු වගේම ඉන්න රොබෝලගේ ශරීරයේ කොටස් නිෂ්පාදනය කරන විදිය. යාන්ත්‍රික කොටස නෙමෙයි මේ හැම කොටස. මෙතනදී ඔයා මේ දකින්නේ කොහොමද රොබෝලට දාන මූණ හදන්නේ කියලා සම්පූර්ණ ක්‍රියාවලියම නෙමෙයි. අපි highlights වලින් දලා දහසක් ගමු. ඉතින් මේ වගේ ලෝකේ වටේ තොරතුරු හොයාගෙන දවස ගානෙවත් මිස්ටර් පුදුමයාත් එක්ක සවාරියක් යන්න කැමති නම් මේ දැන්මම අපේ channel එක subscribe කරලා notification උත් on කරගන්න. ඉතින් යාළුවනේ මම පෙරේද ආරම්භ කරපු මිස්ටර් පුදුමයා TV අපේ අලුත්ම YouTube channel එක ගැනවත් තවමත් දන්නේ නැද්ද? ඔයා තවමත් subscribe කරෙත් නැද්ද? දැන්ටමත් ඔයාලා මේ බලන විදිහේ වීඩියෝ දෙකක් මම මේ channel එකට upload කරලායි තියෙන්නේ. 18000කට අධික පිරිසක් මේ වෙද්දි channel එකත් එක්ක එකතු වෙලායි තියෙන්නේ. ඔයාලටත් පුළුවන් මෙන්න මෙතන තියෙන link එක click කරලා අපේ අලුත්ම මිස්ටර් පුදුමයා TV channel එකට යන්න. මෙන්න මේක දැක්කම නම් පව් කියලාත් හිතනවනේ. හැබැයි ඉතින් සතෙක් වුණත් මේ විදිහට රවට්ටන එක නම් හරි නෑ. ඔයත් නිතරම හදිසියෙන් පයින් එහෙම යන කෙනෙක් නම් මෙන්න තියෙනවා ඔයාටම ගැලපෙන සුපිරිම නිෂ්පාදනයක්. මේක මේ සාමාන්‍ය සපත්තු දෙකක් වගේ පෙනුනට මේ දෙක දාගත්තම පැයට කිලෝමීටර් 12ක් දක්වා වේගයෙන් ඔයාලට ගමන් කරන්න පුළුවන්. මූන් වෝක කියලා නමින් හඳුන්වන මේ අපූර්ව සපත්තු කොට්ටමේ තියෙන විශේෂත්වය තමයි මේක තියෙන AI එකෙන් ඔයා තියෙන අඩියක් ගානේ ඔයාව ට්‍රැක් කරන එක. ඊට අනුව මෙයාගේ රාජකාරියත් ගානට හැඩගස්ව ගන්න මේ මූන් වෝකට පුදුමාකාර හැකියාවක් තියෙනවා. ඉතින් මේකේ පළවෙනි ස්ටොක් එක නම් මේ වෙද්දිත් ඉවර වෙලා මේ දවස්වල ප්‍රී ඕඩර්ස් දාන්න පුළුවන්. හැබැයි රිලීස් වෙන්නේ මේ අවුරුද්දේ මාර්තු වල මිල නම් $1099ක් වෙනවා. එහෙනම් මේකත් එක්කම යාළුවනේ මං අදට වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ගිහිල්ලා ඉන්න පරිස්සමින් ඉන්න හැමෝම ඔයාලට ජය.